Hi everyone, you are welcome to my YouTube channel Spoken English with Salina Nakkar. Spoken English with Salina Nakkar YouTube channel එකත් එකතු වෙන්න ඔයගොල්ලෝ අපි සාදරයෙන් පිළිගන්නවා. It being the first day, I must tell you one thing අද මුල් දවස් මම මුලින්ම දෙයක් කියන්න ඕන. I'll be speaking to you both English and Sinhala. මම ඔයාලට භාෂා දෙකෙන්ම කතා කරනවා. Because English is not a subject, it's a language. මොකද ඉංග්‍රීසි කියන්නේ විෂයක් නෙමෙයි භාෂාවක්නේ. දැන් භාෂාවක් ලෙස ඉගෙන ගන්න ඕනේ කියන අදහස තමයි මගේ තියෙන්නේ. Today you are introduced to a new lesson called tag questions. අද අපි ඔයාලට හඳුන්වා දෙන අලුත් පාඩමක් tag questions කියලා. Tag questions. අපි බලමු මොකද්ද මේ tag questions කියන්නේ කියලා. Tag questions. Tag questions කියලා කියන්නේ there are cases where we talk to people by confirming the answer. සමහර අවස්ථා තියෙනවා මිනිස්සුන්ට කතා කරන අපේ ළඟ ඉන්න අයත් එක්ක කතා බහ කරන උත්තරේ තහවුරු කරලා. In such cases අන්න එවැනි අවස්ථාවල පාවිච්චි කරනවා සිංහලයේදී නේද එහෙම නේද වැනි වචන. අන්න නේද එහෙම නේද නැත්නම් අර තහවුරු කරලා කතා කරන පාවිච්චි කරනවා නේද කියන වචනේ. අන්නේ නේද කරන එකට අපි කියනවා ඉංග්‍රීසියෙන් tag questions කියලා. අන්නේ නේද කරනවා කියන එකට අපි tag questions කියලා කියනවා. අන්නේ පාඩමට අද අපි කතා කරන්න යන්නේ. ඒ tag questions කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්න වචන වලින් අද ඉඳලා ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන්. So that is the first lesson that is introduced to you. ඒක මුල් පාඩම අපි ඔබට හඳුන්වා දෙන්නේ. ඒතර මේ tag questions කියලා කියන්නේ එතකොට නේද කරනවා කියන එකනේ. ඒ කියන්නේ අපි දන්න වචන වලින් අපි අද ඉංග්‍රීසි කතා කරන විදිහ පොඩ්ඩක් බලමු මුලින්ම. අප්‍රාණවාචී යථාර්ථ එක දෙයක්. පොඩ්ඩක් මතක තියාගන්න. Just note it. අප්‍රාණවාචී යථාර්ථ එක දෙයක් නේද කරනකොට දැන් tag කරනකොට ඒ පදයේ ඉදිරියේ අපි දානවා isn't it කියන එක. isn't it isn't it isn't it isn't it isn't it වලින් තමයි අපි නේද කරනවා කියන එක කරන්නේ. isn't it just not this one එක note කරගන්න. isn't it දැන් මට කියන්න ඕනේ වතුර නේද වතුර නේද water isn't it water isn't it ඒ පදේ ඉදිරියෙන් තමයි isn't it කියන එක දාන්නේ. අප්‍රාණවාචී යථාර්ථ එක දෙයක් අපි එහෙනම් ටැග් කරන්නේ කොහොමද? isn't it වලින්. isn't it වලින්. හොඳයි නේද? good isn't it? good isn't it? good isn't it? isn't it? good isn't it? හොඳයි නේ. dictionary isn't it? dictionary යක් නේද? 10:30 10 මාරයි 10:30 isn't it 10 මාරයි නේද අන්න. How to speak English with the words you have been familiar with. ඔයගොල්ලෝ දන්න වචනත් එක්ක ඉංග්‍රීසි කතා කරගෙන තාද අපි මුල් පාඩම. Right? Just keep listening to me. මට අහුම්කම් දීගෙන ඉන්න. Listening is very very important in language learning. භාෂා අධ්‍යයනයක අහුම්කම් දීම අතිශය වැදගත් වෙනවා. Right? මම ඔයාලට පස්සේ මතක් කරන්න. අපි නැවත පාඩමට එමු. එතකොට water isn't it good isn't it 10:30 isn't it 10 මාරයි නේ. dictionary isn't it dictionary යක් නේද. වහිනවනේ raining isn't it raining isn't it isn't it raining isn't it raining isn't it coca cola නේද coca cola isn't it coca cola isn't it. ඒක අපිට අන්න ඒ වගේ අපි දන්න වචනත් එක්ක ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඒ නිසා එතකොට අපි දන්න වචනත් එක්ක අපිට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. අපි අන්න එතකොට දැන් අද නේද කරන්නේ කොහොමද අපි? isn't it එක්ක. isn't it එක්ක. right? So just collect some words. වචන ටික එකතු කරගන්න උත්සාහ කරන්න. right? And speak out to be heard. එහෙම කතා කරන්න ඕන. speak out to be heard. එහෙම කතා කරන්න ඕන. right? Just not my word මම වචනේ note කරගන්න. speak out to be heard. එහෙම කතා කරන්න. right? අපි දැන් තව වචන ටිකක් ගමු. තව වචන ටිකක් ගමු. right. તો එහෙනම් අද අපි නේද කරන්නේ කොහොමද? isn't it වලින්. අප්‍රාණවාචී යථාර්ථ එක දෙයක්. නේද කරන්නේ isn't it වලින්. අපිට කියන්න ගොඩක් ප්‍රශ්නේ ඉන්නේ. right? So you don't need to confine yourself to the words given by me. මන් දෙන වචනත් එක්ක සීමා වෙන්න එපා. right? Whatever the word you may get. ඔයාට එනවා හිතට එන වචන තියෙනවන්නේ.
to me speak out to be heard. එහෙනම් නේද කරන්නේ මොකද්ද? අප්‍රාණවාචී යථාර්ථක දෙයක් අපි නේද කරනකොට isn't it දාන්න. So this can be used in day to day spoken English. මේක අපිට එදිනෙදා කතාබහ තුළ පාවිච්චි කරන්න පුළුවන්. ගොඩාක් රස්නේ ඉන්නේ. Very hot isn't it? Very hot isn't it? Isn't it? Very hot isn't it? Thundering ahasa ගොරවන. Thundering isn't it? Thundering isn't it? Thundering කියන්නේ ahasa ගොරවන. Thundering isn't it? Thundering isn't it? වැල්ලකුරු නේද? Cursive writing. Cursive writing. Cursive writing isn't it? Cursive writing isn't it? Right? දැන් අද ඔයගොල්ලෝ දන්න වචන අරගෙන මෙහෙම පාවිච්චි කරන්න. So no harm in making mistakes. I have been repeatedly telling you this one in my lessons. මගේ පාඩම් වල මම නිතරම කියන කතාවක් තමයි no harm in making mistakes. වැරදුනාට කමක් නැහැ. Speak out to be heard. ඇහෙන්න කතා කරන්න ඕනේ. So that is the first thing in language learning. භාෂා අධ්‍යයනයේ ප්‍රධාන දේ තමයි කියන්නේ වැරදි කියලා හිතන්න එපා, right? So ඔයා කතා කරන්න. Speak out to be heard. Not my word. මම වචන මතක තියාගන්න. හරි. එතකොට අපි අද ලස්සන දවසක්. It's a beautiful day, isn't it? It's a beautiful day, isn't it? So this is what I told you. Then make a moment to right? You can speak English with the words you have been familiar. ඔයගොල්ලෝ English පුළුවන්. But you are not trying to speak. මොකද වෙලා තියෙන්නේ ඔයගොල්ලෝ කතා කරන්න උත්සාහ කරන්නේ නැහැ. අද අපේ පාඩමත් එක්ක ඉන්න right ඔයගොල්ලෝ දන්න වචන වලින් ඕන තරම් ඉංග්‍රීසි කතා කරන්න හැකියි right. Try to speak to yourself first of all. මුලින්ම ඔයගොල්ලෝටම කතා කරන්න. To have a soliloquy is very important. Soliloquy කියන්නේ ආත්ම භාෂණයක්. තමන්ට තමම කතා කරන්න ඕන. ඒක නැත්නම් එකපාරටම කියනවා ඔයාට මේ fluent වෙන්න, වැක්ත වෙන්න අවශ්‍ය කියලා වාසනාවක්. එහෙම බෑ. එතන ඔයා තනියෙන් කතා කරලා ඉන්න. right? මේ පාඩේ අදහස ඒකයි තමයි. නේද? අද නේද කරන්නේ කොහොමද? අප්‍රාණවාචී යථාර්ථක දෙයක් අපි නේද කරන්නේ කොහොමද? isn't it da? Isn't it da? Your book isn't it? ඔයාගේ පොතනේ. Your phone isn't it? ඔයාගේ ෆෝන් එක නේද? රුපියල් 5000ක් නේ. 5000 rupees isn't it? 5000 rupees isn't it? ඔයාගේ ඉස්කෝලේනේ. Your school isn't it? Pen name. Pen isn't it? දැන් අන්න ඒ වගේ නාමපද හොයාගන්න. අරගෙන කතා කරන්න. අරගෙන කියන්න. Right? So you must do some practices. ඔයා පොඩ පුරුදු වීම කටයුතු කරන්න ඕන. පුරුදු වීම වෙන්න ඕනේ. හරි. That's a good movie, isn't it? ඒක හොඳ මූවි එකක් නේද? That's a good movie, isn't it? The meeting is at 10. රැස්වීම තියෙන්නේ 10ටනේ. right? දැන් බලන්න කොච්චර දේවල් අපිට කතා කරන්න හැකිද කියලා. හරි. ඒතොර අන්න ඒ වගේ මම කියන්නේ right what I am repeatedly telling you is that මම මේ වල පුන පුන මතක් කරන්නේ right you can speak English but without being shy or bashful ලැජ්ජ වෙන්නේ නැතුව බය වෙන්නේ නැතුව right with the words you have been familiar දන්න වචනත් එක්ක you can speak English ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. අපි එතනට යද්දි අන්න එහෙම කියාගෙන යන්න. වචන ටිකක් හොයාගන්න, එකතු කරගන්න, දාලා කියන්න. Chicken නේද? Chicken isn't it? Chicken isn't it? පාටියක් නේ? Party isn't it? Your home isn't it? ඔයාගේ ගෙදර නේද? Pen නේද? Pen isn't it? Pen isn't it? Dictionary isn't it? Dictionary යක් නේද? ඉංග්‍රීසි. English isn't it? Science subject, විද්‍යාපන්තිය නේද? Sorry, science class isn't it? Science class isn't it? Right? Playground isn't it? Cricket match isn't it? අන්න වගේ. දැන් අද මම දැන් ඔක්කොන්ට පුළුවන්. Right? මෙන්න මේකයි වෙන්න ඕනේ. වචන එකතු කරගන්න, එකතු කරලා ලියා ගන්න, අරගෙන කියන්න. So this is what I am telling you. This is our first lesson. මේක තමයි අපේ මුල් පාඩම. ඔයගොල්ලෝ දන්න වචනත් එක්ක ඉංග්‍රීසි කතා කරනවා. You can speak English. Right? ඒක වචන හොයාගෙන කතා කරනවා. So I'll see you in my next video. This is good enough for today. අදට මේ හොඳට මැති කියලා හිතනවා. Right? I'll see you in my next video. මගේ අනිත් වීඩියෝ එක මම බලන්න හම්බෙන්න. Right? ඒකෙත් මේ වගේ සරල එදිනෙදා කතා බහ කරන පාඩමක් එක තමයි අපි
Right. See you in my next video.